ලංකාව කියන රට ඇතුලේ අඩුම තරමේ ෂෝට් මූවී එකක් තියා අඩු මං හිතන්නේ මූවී එක මේකප් කරලා උච්චර දෙයක් කරලා තියෙන වෙන පැති වලින් කරලා දිනවා බට් අපි හොලිවුඩ් කියන පැත්තට ලාවටවත් ගෑවෙන්න ඒ වගේ දේවල් try කරලා නෑ මම දන්න තරමින් සමා වෙන්න මම දන්නේ නැතුව ඒක කිව්වනම් එහෙම දේවල් කරලා දිනවා මට හින්දි ෆිල්ම්ස් බොලිවුඩ් මූවීස් වල ලංකාවේ අපේ මූවීස් වලට තියා අපේ ෂෝට් මූවීස් වලටවත් එච්චර තැනක් නැත්තේ අපේ රටේ ඉන්න අම්මගෙන් තාත්තගෙන් කාලා බීලා ඩේටා කාඩ් එක දාගෙන බුකියේ වැළලෙන කීබෝඩ් වීඩියෝ නිසා ඇත්තටම ඕක තමයි ප්‍රධානම හේතුව. මොකද ගේමක් ගහන්න වගේ කොල්ලන්ටවත් ඒ ගේම නිදහසේ ගහන් යන්න බෑ. සරලවම කියනවා නම් Taman දෙයක් කරන්නෙත් නැහැ. අනුන්ට කරන්න දෙන්නෙත් නැහැ. මට කියන්න ඕනුනේ මනුස්සයෙක් දෙයක් කරද්දී අඩුම ගානේ Tamanට ඒකට සපෝට් කරන්න බැරි නම් ඒ මනුස්සයාට ගලහන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න. රයිට්? ඔය අම්මගෙන් තාත්තගෙන් ඩේටා කාඩ් දාගෙන මේ එක එක ඒවාට බැන දඟලන කීබෝඩ් වීඩියෝ කවදාවත් කන්ටෙන්ට් එකක් කරන්න කොච්චර දුක් වෙන්න ඕනද කියලා මහන්සි වෙන්න ඕනද කියලා දන්නේ නැහැ. ඒ කන්ටෙන්ට් එකක් ඇතුලේ තියෙන මහන්සිය කොච්චරද දරුණුද කියලා ඒ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මොකද ඒ මිනිස්සු අඩුම ගානේ Taman කමෙන්ට් කරලා දාලා සෙන්ඩ් වෙන මෙගාබයිට් ගානේවත් වටිනාකමක් දන්න මිනිස්සු නෙමෙයි. මොකද උන් අම්මගෙන් තාත්තගෙන් ඩේටා කාඩ් දාගෙන ජීවත් වෙනවා.